ආයුබෝවන් අද අපි එකතු වෙන්නේ ජාත්‍යන්තර ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඩුබායි සිට ගල්ෆ් ෆුඩ් 2025 එක්සිබිෂන් එකේ ඉඳන් අපිත් සමග අද ඉන්නවා ජනිත් කරවිට key customer executive විජය ප්‍රොඩක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්. ආයුබෝවන් කොහොමද? වරදක් නැහැ. හොඳින් ඉන්න. thank you. අපිට කියන්න ජනිත් විජය ප්‍රොඩක්ට්ස් වල ඉතිහාසය ආරම්භය කොහොමද උනේ? ඔව් මේක සභාපතිතුමා කළමනාකරන්නට හොයලා ඒගොල්ලන්ගේ ප්‍රසද්ධාපනයෙන් පස්සේ කම්පැනි එක 1989 දී තමයි ඒක පොඩියට මේක ස්මෝලක් විදිහට තමයි අත්‍තරම දොඩංගොඩ ප්‍රදේශයේ ආරම්භ කළා තිබ්බේ. ඒකෙදිත් ගෙන්ටික ව්‍යාප්ත වෙලා මේක සමාගමක් බවට පත් වෙලා පෞද්ගලික සමාගමක් බවට පත් වෙලා දැන් මේ වෙනකොට අපි ලංකාවේ ප්‍රමුඛතම කුළුබඩු උත්පාදනය කරන බෙදා හරින ආයතනය බවට පත් වෙලා දිනවා මේකට. ඒ වගේම අපි දැනට ලෝකේ රටවල් 20කට අධික සංඛ්‍යාවකට අපේ නිෂ්පාදන යවනවා. මේකට අපේ කම්පැනි එකේ අතුව කුළුබඩු ඊට පස්සේ නූඩල්ස් ඒ වගේ නිෂ්පාදන ඇතුළු සෝයා නිෂ්පාදන තව කෝපි තේකොළ කෝපි ඒ වගේ නිෂ්පාදන ඇතුළු අපේ නිෂ්පාදන 60කට අධික සංඛ්‍යාවක් දැනට තියෙනවා. ඒත් එක්ක අපි මේ ව්‍යාපාර ජාලය ව්‍යාප්ත කරගෙන තියෙනවා මේ. අපිට කියන්න විජය ප්‍රොඩක්ට්ස් වල ප්‍රවර්ධන UAE වල කොහොමද? ඔව් අපි දැනට UAE එක මේ ලංකා ෆුඩ් කියන කම්පැනි එක සරහා අපි සම්බන්ධ වෙලා මේ වෙනකොට ව්‍යාප්ත කරගෙන යන අපේ ව්‍යාපාර ජාලය. ඒ අමතරව අපි තවත් බලාපොරොත්තු වෙන ඉදිරියේදී අපි උත්පාදන අපිටම හඳුන්වාගෙන යනවා. ඒ හඳුන්වන දීලවල ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ UAE වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ වගේම දාලා අනිකුත් රටවල වල ඉන්න සමාජිකයන් නැවතිලින්න කටියට අපි අපේ නිෂ්පාදන හඳුන්වලා දීලා ශ්‍රී ලංකා ෆුඩ් එක හරහා අපේ මාකට් එක වැඩි කරගන්න අපි කටයුතු කරමින් ඉන්නේ. ඒකට අපිට ලොකු ක්ලයන්ට්ස් ඒගොල්ලන්ගෙන් ලැබෙන ඇත්තටම අපි ගැන ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. හරි. දැන් ඔබ දන්නවා ලංකා ෆුඩ්ස් කියන ආයතනය නියෝජිතෙක් UAE වල ඒගොල්ලෝ ගොඩක් ඩිස්ට්‍රිබියුෂන් පාර්ට්නර් කෙනෙක් විදිහට වැඩ කරනවා UAE වල. ඒ වගේම ඒගොල්ලෝගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඕනෙම කෙනෙක්ට ඒ ඔන්ලයින් හරහා ලංකාවේ නිෂ්පාදිත ඕනම දෙයක් මෙලදී ගත හැකි පුළුවන්කම. ඔයා හිතනවද විජය ප්‍රොඩක්ට්ස් වලට ඒක ලොකු අවස්ථාවක් කියලා මේ UAE වගේ රටක මේ විජය ප්‍රොඩක්ට්ස් ඩිස්ට්‍රිබියුට් කරන්න? ඔව් ඒක නෑ. දැන් එතකොට මේ දැන් කම්පියුටර් ලෝකයේත් එක්ක යනකොට ඇත්තටම තාක්ෂණයත් එක්ක අරන් මිනිස්සු ඇත්තටම කඩවල් ගන්න ප්‍රශ්නත් එක්ක මිනිස්සුන්ට ඇත්තටම ඔන්ලයින් ගන්න පහසුයි. කඩවල් ගන්න තමන්ගේ ළඟටම තිබුණා. එතකොට ඒ වගේ ඩිස්ට්‍රිබියුෂන් channel එකක් තියෙන එකම අපිට ඇත්තටම ලොකු හයියක් දාවේ. ලංකා ෆුඩ් ඒ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ඒ හරහා ඒගොල්ලෝ ලොකු දායකත්වයක් දෙනවා මේ සේල්ස් ඉම්ප්‍රූව්මන්ට් පැත්තට. ඒ කියන්නේ මිනිස්සුන්ට ගොඩක් පහසුලා තියෙනවා ඔන්ලයින් එකෙන් පටන් පස්සේ මිනිස්සුන්ගේ කාර්යබහුල ජීවිතයේ යම් තාක් දුරකට පහසු කරගන්න. ඒකට උදායකත්වයක් දීලා තියෙනවා. ඔව්. දැන් මේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මේ ඩුබායි වල මේ ගල්ෆ් ෆුඩ් එක්සිබිෂන් එක දවස් 5ක් පවතිනවා. ඉතින් ඔයාගේ අදහස මට කියන්න විජය ප්‍රොඩක්ට්ස් මේකට සහභාගී වෙලා කොහොමද ඔයගොල්ලෝගේ අත්දැකීම ගල්ෆ් ෆුඩ් එක්සිබිෂන් එකත් එක්ක? ඔව් ඇත්තටම හොඳයි. අපිට විශාල ඉන්ක්වයරිස් ප්‍රමාණයක් ලැබුණා මේ වෙනකොට ප්‍රමාණයක් මොකද විවිධ රටවල වලින් හම්බුණා. ඇත්තටම සමහරක් ඒවා තියෙනවා මේ ඇත්තම ඩුබායි වල බඩු තියෙනවද කියලා ඇත්තම සමහරක් ඒවා දන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට අපි ලොකු දායකත්වයක් දක්වලා දුන්නා. ඒකට මෙතෙන්දී ඇවිත් අපි හඳුනගන්න ඒකෝ තමයි අපි දැනට කරන්නේ. ලංකා ෆුඩ් එකෙන් තමයි සොලියුෂන් එක කරන්නේ. ඒ වගේම ඒගොල්ලෝ හරහා මෙන්න මේ විදිහට පිළිදෙ ගන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසුන්ට දැනුවත් වුණා මේ වගේම ඒ වගේම අපේ කම්පැනි එක ගැන තව උඩට දේවල් දැනලා දීලා ගොඩක් කට්ටිය දැනුවත් වුණා. ඊට පස්සේ විවිධ රටවල් වලින් තව ඉන්ක්වයරිස් අපිට ලැබුණා. ඒවට අපිට සප්ලයි කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මම හිතනවා මේකට සහභාගීත්වය තුළින් අපේ ඩිස්ට්‍රිබියුෂන් channel එක තව වැඩි දියුණු කරගන්න පුළුවන්. මේ තව අපේ මම හිතනවා අපේ නොදැනුවත් පාරිභෝගිකයන් මේක කට්ටියට මේක දැනුවත් බවක් ලැබුණා මෙතනදී. ඒ වගේම අපි මම හිතනවා නෙට්වර්ක් එක අපිට රෙඩි කරගන්න ඇත්තටම මේක ලොකු දායකත්වයක් වුණා කියලා ගල්ෆ් ෆුඩ් 2025 මේ 30th edition. හොඳයි. ජනිත් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි ඔයාලට මුළු හදවතින්ම සුබ පතනවා. විජය ප්‍රොඩක්ට්ස් සියලුම දේ සාර්ථක වෙන්න කියලා මේ UAE වල. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපිට මම මේ අවස්ථාවක් කරගන්නවා අපේ ආයතනයේ කළමනාකාරීත්වය වෙනුවෙන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න. මොකද මේ අතර මේ වගේ අවස්ථාවක අපිට මේ දක්වපු දායකත්වය ගොඩක් වටිනවා. මේ වගේ ඩිස්ට්‍රිබියුෂන් channel එක වැඩි කරගන්න අපිට අපේ මේ වලට මේ ප්‍රවේශ වෙන්න ඇත්තටම අපි ලංකාවේ ඉඳගෙන අමාරුයි. අපිට ඒකට දක්වන දායකත්වය ගැන අපි ඇත්තටම ආයතනයේ ලංකා ෆුඩ් කම්පැනි එකට ආයතනයට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපේ අවස්ථාවේදී අපි සභාපතිතුමා කළමනාකර අධ්‍යක්ෂකතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයත් අපේ සියලුම සේවක මණ්ඩල වෙනුවෙන් මේ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. පිට එක තවදුරටත් රැඳී ඉඳලා අපේ නිෂ්පාදන වශයෙන් බලන්න. ඔයගලන්ට අලුත් අත්දැකීමක් අපි තව ඉස්සරහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි එකක් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. Thank you.